Sirasa Superstar. මිනිගෙච්චි හොඳට තාලෙට ඔත්සුත්ති කරවලා රූකඩ නටනවා දැක්කද තනම් තම් දෙනා රූකඩ නටනවා දැක්කද තනම් තම් දෙනා වෙනත් එම ගායකයම කමන්නත් ඔව් මාගේ සෝරිනා මේ ඉන්න කුකන්ද අඩා සිහිවෙන්නෝ විට මාගේ සෝරිනා වරයිතින අයන්දසය ඒ ගීත ලස්සනට ගායනා කරා. මම කැමතියි 4 වෙනි වටේට යෝජනා කරා. මම ඔබ ඒ ගීතේ ඉන්න තමයි ඔබ 4 වෙනි වටේට යොමු කරන්නේ. මම කැමතියි තව ගීතයක් ඔයාගෙන් අහන්න. එම ගායක කමන්න අරුමා වයසක මිනිහෙක් ඉපදුණු අපි ගම්මානේ මිනිහගේ ජොබ් එක කේලම් කීමයි තන තන කඩවිල් ගානේ නිතරම හිමින් පය වෙලා කීලේ කඳුලක් නැමුනේ දවසක් දාකල වැඩ කියන් අහගෙන ඉන්නේ අරුමා අනේ ස්වීට් ඇත්තටම ඒ ගීතය තුළ ඒ ගීත ශෛලිය තුළ ඔබ හොඳට මිටියා කියලා මම විශ්වාස කරනවා. ඔබට හොඳ හැකියාවක් තියෙනවා මේ අනුකරණය කිරීම. මේ ප්‍රෙඩිසිල් මහත්මයා. පුඩි කාලේ ඉඳලම හරි මාසෙන් මගේ ලෝකේ රජ කරන එකම ගායක ප්‍රෙඩිසිල් මහත්තයා තමයි. අනිත් ඒවාට මම කැමති වෙන්නේ ගීතත් මම කියනවා. හොඳයි. ඔබ 4 වෙනි වටේට යෝජනා කරනවා. අර මේ පාට පුංචි කොටුවේ 4 වෙනි වටේට යෝජනා කරනවා මහත්මයා. නමුත් මං හිතන පිළිවෙලට 4 වෙනි වටේදී ඔබට මීට වැඩිය ලොකු දක්ෂකමක් පෙන්වන්න වෙයි තරගයේ ඉදිරියට රැඳී සිටින්න. ෆ්‍රෙඩි සිල්වා මහත්තයාගේ ශෛලිය මේ තරගය තුළ මම හිතන්නේ තවත් ශෛලියක් හැටියට ප්‍රගුණ වෙන්න ඕන කියලා අපි 4 දෙනා විශ්වාස කරනවා. ඔබ ඒක තවදුරටත් හොඳින් අරගෙන හැබැයි සංගීතාත්මක වෙන්න ඕනේ. මම ගත්ත හැබැයි මේ සමහර අය විනිශ්චය මණ්ඩලයට හරියට බොහොම කැත විදිහට කතා කරනවා. අපි නම් ආසයි. ඉතින් බයිනකට අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. අපි ආසයි. නෑ මේකයි දැන් ඔය ඔබගේ ගායනේ අපිට අපි හරියට රස විඳා. ඉතින් අපි hina වුණා. ඉතින් සමහර අවස්ථාවලදී අර අපි hina වෙනකොට ඉතින් ප්‍රේක්ෂකයෝ එහෙම දොස් කියනවා. ඉතින් ඒක මොකද මේ දුවට උදුගේ ඉඳලා hina වෙනකොට මට හිතුණා මේ පිස්සෙක් කියලා මොනවා පිස්සු වැඩක් කරනකොට ගැටි hina වෙන්නේ. මම නිකන් අයියෝ නාගත්ත තමයි කියලා මට හිතුණා. ඒත් මම ගීතේ කිව්වා. ඒ පස්සේ තමයි මට තේරෙන්නේ. ඒක තමයි ඒක දෙයක් තේරුම් ගත්ත එක. මොකද සාමාන්‍යයෙන් මම ගොඩක් රස විඳිනවා. දැන් ඔබගේ ගායනයත් මම ගොඩක් රස විඳා. ඉතින් ඒක සමහර එක වැරදියට තේරුම් ගන්නවා. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ ඉතින්. නානත්ත කය නානත්ත සංඥා. උපන්දිනය ළඟ එළහින්දා මාවත් කැන්දම් වගේ උන්දා සාරි ගන්නල් අනිමන්තා සාප්පු ගානේ ගිය සන පහන් රැයි මේ සඳ පහන් රැයි මං බලාපොරොත්තු වෙනවා සුපර්ස්ටාර් සීසන් 3 එකේ අවසන් 20 දෙනා අතරටවත් අඩුම තරම යන්න. ඒකට ගොඩාක් මම මහන්සි වෙනවා. සිනා මල් මිටක් පිපේවි ආනේ මම රාත්‍රිය උනානම් චරිතට හින්දි ගීත ගායනා කරන්න පුළුවන්. යන්න පුළුවන් නේද? යන්න බලන්න එකක්. आभिजा आभिजा ऐस बार आभिजा रात को कर विदा दिल रुबा आभिजा යෝජනා කරනවා අවසන් 10ට. චරිත ඔබේ ගායනය හොඳයි ගීතවත් කොහොම පාලනයෙන් යුතුව ගායනා කරන හොඳයි 4 වෙනි වටේට යෝජනා කරන්න කැමතියි. මමත් යෝජනා කරනවා 4 වෙනි වටේට. I've been alone with you inside my mind, and in my dreams I kiss your lips 1,000 times.
see you alone. Katakan සිහින දෙව්දුවේ ඔබට තුන්නා මට පින් නැති නම් කුමට හඬාලා ඔබේ අත ගන්නද අද දවසේ විරහ වේදනා මෙලෙස විඳින්නට හමු නොවෙමු සසරින් සසරේ ඔබ තාල ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් දක්ෂතාවය තියෙනවා. මාලකංශ රාගයේ ආభాෂය රැගත් ගීතයක්. ගීතේ කාගේද කියන එක මට හරියට නිශ්චිතයි. අතද රවින්ද්‍ර මහත්මයාගේ ගීතයක්. එතකොට ඉදිරිපත් කරපු විදිහත් හොඳයි. හතරවෙනි වටේට යෝජනා කරන්න. මමත් යෝජනා කරන්න කැමතියි. කැමති. මම අකමැති වෙන්නේ ඇයි? නේ තුන් දෙනාම කැමතිලා ඉන්නකොට තේරෙන්නේ. හොඳට ගායනා කරනකොට ඒ රසය තියෙනවා. මොකද ඒකේ මුල සිද්ධ මට පින්නති නම් කුමට හනා ඔබේ අත ගන්නට අද දවසේ විරහ වේදනා මෙලෙස විඳින්න හමු නොවෙමු සසරින් නම අනුෂ පෙරේර නම මේ එනි කියවෙන්නේ අක්කා I'd give